ඔන්න ඉතින් උදේ පාන්දරම හෙමින් ඇවිදගෙන අපි එයා සලෝන් එක ඇතුළට මෙන්න තියෙනවා සලෝන් එකේ ඉන්ටීරියර් එක. ඔයගොල්ලෝ හිතන්නේ මම මොන කලර් එක කරයි කියලා. ඔන්න ඒකත් ඩිසයිඩ් කළා මම මේ එළියට යන ගමන් තමයි ඉන්නේ. දැන් ඉතින් කලර් එක ඇප්ලයි කරනවා. දැන් මේ අපි ඉන්නේ ස්පෙෂල් දේට සතියකට කලින් වෙලාවක් මේක තියන්න ඕනේ. ඒ අතරේ සලෝන් එකේ ඇතුළත් ටිකක් ඔයාලට පෙන්වන්න. ඔන්න දැන් ෆෝන් එක හරවන්න ලෑස්ති වෙන්න අන්තිම රිසල්ට් එක බලන්න. අහසට බර වූ සඳේ නුඹ වැටුණා මගේ පාමුල ඒපේ සිත්තරු ඇනි සිතුවමේ නුඹ උන්නේ මට රවනා මුණත් අතරේ නුඹ පෙනුණා කොනකින් වාගේ නුඹ මදමාගේ තොල් පෙති දෙමුවේ. හෙයා අපොයින්ට්මන්ට් එකකින් පස්සේ ටිකක් බඩගිනි නිසා මං ටිකක් ස්නැක් එකක් ගන්න හිතුවා. මේ මගේ චිකන් නගට්ස් ටිකක් එන්ජොයි කරලම කන්න හිතුණා. ඊට පස්සේ මම මගේ ගාඩන් එකේ තිබ්බ ලස්සන මලක් කඩාගෙන ආවා. මේ වගේ පොඩි දේවල් දවස තවත් ලස්සන කරනවා. මේ අපේ ගාඩන් එකේ ඉස්සරහා තියෙන ගහෙන් තමයි ගත්තේ. එන්නකෝ ඔයාලටත් මං කොහෙන්ද මේක ගත්තේ කියලා පෙන්වන්න. ගෙදර වටේම තියෙන මේ ග්‍රීනරි එක හරිම පීස්ෆුල්. දැන් ලගේජ් වලට අපේ ට්‍රිප් එකේ බඩු දාගන්නද? ඔන්න බලන්නකෝ දන්නේම නැතුව මගේ රූම් එක මගේ කම්ෆර්ට් සෝන් එක වෙලා. දැන් මට ඒක දාලා යන්න බැරුව මං අඬනවා ඔක්කොම තියලා. ඒ හැමදේම මගේ හැරෙන්නත් එක්ක මට ලස්සන අයිඩියා එකක් ආවා. මොකද කියලා දන්නවද? ඔය තියෙන්නේ මට මෙහෙන්දි වලින් ලෙග් ටැටු එකක් කරන්න ආස හිතුණා. ඉතින් ඔය මගේ හොඳම යාළුවා මට ලෙග් ටැටු එකක් කරන ගමන් තමයි ඉන්නේ. ඒ අතරතුරේ මේ බලන්නකො මට ආපු බඩුව ෆ්‍රයින් පෑන් එකක්. මේක මං ගොඩාක් ගත්තේ උදේට බ්‍රෙක්ෆස්ට් හදන්න ලේසියිනේ ඔක්කොම එකම පෑන් එකේ. ඒකත් ආපු නිසා අපි දෙන්න මේක අන්පැක් කරමු. දන්නේම නැතුව දවස් ගෙවුණා. ෆ්ලයිට් එක තියෙන්නේ හෙට. ඒත් මං මොනාත් රෙඩි වෙලා නෙමේ ඉන්නේ. මැනිකියුර් එකක්වත් පැඩිකියුර් එකක්වත් කළේ නැහැ. ඊට පස්සේ දුවලා ගියා නෙල් සලෝන් එකට. දැන් බලන්නකො මට වුණ වැඩේ. මාර සෙනගක් හිටියේ එතන. ඇයි හැමෝම වැකේෂන් කලින් කිසිම අයිඩියා එකක් තිබ්බේ නැති නිසා හිතන කලර්ස් දෙකක් කරා. පර්පල් ලැවෙන්ඩර් කලර් එකට බ්ලැක් ෆ්‍රෙන්ච් ටිප් එක කරා. හිතෙන් කැමති වෙලා නෙමේ හිටියේ. ඒ වුණාට මෙයා ලස්සනට නේල්ස් ටික කරා. දැන් හිතෙන් බැන අයි මං ප්‍රෙපෙයාර් වුණේ නැහැ කියලා බැන මෙයාට ටිප් එකක් දීලම නේල් සලෝන් එකෙන් ආවා ඉතුරු බඩු ටික ගන්න. ඉතුරු බඩු ටික ගත්තම මට මගේ නේල්ස් දෙක දිහා බලන්න බෑ. එච්චරට මං මේ කලර්ස් දෙක කලර් කම්බිනේෂන් එකට කැමති නැහැ. මං කල්පනා කරා මොනවද දැන් කරන්නේ මොකද දැන් කරන්නේ. නේල්ස් අක්කට මගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් තේරුණා.
කැමති නෑ කියලා. ඊට පස්සේ දැන් මෙතන ස්කින් කෙයාර් බඩු ටිකකුත් අරගෙන ආයි බලනවා. එතන නෙල් පොලිෂුත් උඩින් දාගත්තා. එච්චරට මම මේකට කැමති. පොඩ්ඩක් ඉන්නකෝ මගේ අවුට්ෆිට් එක බලන්න. ලස්සනයිනේ මගේ අවුට්ෆිට් එක. මේකප් එකත් මාර ලස්සනයි අද. කොණ්ඩේ ඔක්කොම on point තිබ්බා. try කරාට මගේ nails ටිකට මට හිත දුන්නෙම නෑ. ඊට පස්සේ ආයෙත් ගියා nail salon එකට. පොඩ්ඩක් ඉන්නකෝ මං කරගත්ත ඊළඟ පාට බලන්න. දෙපාරක් කරපු නිසා මගේ ඇඟිලි රිදෙනවානේ. දෙපාරක් nails කරන්න එකම දවසේ. හදිස්සිය plan එකක් නැතුව වෙච්ච නිසා මොනවද කරන්න කියලාවත් දන්නේ නෑ. උදේ පාන්දර මගේ hair cream එක hair mousse එක සෝනා ෂෝක් කරන මේක මේ බූට්ස් එකෙන් හදන එක මාර quality මේ ඔක්කොම girls ලා මේකද මම දාන්නේ ඒ කියන්නේ බූට්ස් skin care hair care හැමදේම ගොඩාක් හොඳයි හිතනවා දැන් මම කොණ්ඩේ හොඳ තැනකට ආවා කියලා. මොකද මම මේ ඊයර නාලා ඉවර වෙද්දී කර්ලින් සෙට් කරන ක්‍රීම් එක දාලා නිදාගත්ත මට ඉන් කේස් ඇරුන් නැත්තම් ඕම් හරි යන්න පුළුවන් කියලා. මොකද මට නිින්ද යනවා. මම සමන් නිදාගෙන උදේ 6ට දැන් හරි. කොණ්ඩේ මම ෆ්ලොස් කරනවා. අගහ ඇතුළට ගත්තා. බ්‍රෂ් කරලා ෆ්ලොස් උත් කරලා ඒත් මේකින් කරේ නැත්තම් තාම එක එක පාටිකල්ස් තියෙනවා. කියන්නේ එළියට එනවා. මම ගොඩක් ප්‍රෙෂර් එක වැඩි. ඔක්කොම පැක් කරලා තියෙන නිසා ඊපස්සේ ක්ලෝසිස් ඔගොල්ලෝ හිතනනම් ඇයි මම මේකප් බොන්නේ කියලා මේක කටේ ඇසිඩිටි ගතිය අඩු කරන එකක්. මේ ගොඩාක් පරමට ගෙනියන්න බෑ කොහමද. මවුත් සෝස් තුවාල මොනවාරි තියෙනවා නම් ඒක හොඳයි ගොඩක්. ඊට පස්සේ ලිස්ටරීන් එක. මේකින් කරන්නේ නිකන් තුවාල වලට ස්පිරිට් එක දානවා. ඊට පස්සේ ඇන්ටි කැවිටි එක. මේකෙන් තමයි කැවිටිස් එන්න තියෙන නවත්තන්න. ගිය මාසේ ඩෙන්ටිස්ට් ලොකු බිලක් ගියා. ඒකත් දැන් මම මවුත් කෙයාර් රූටින් හරියට කරනවා. ඔන්න තියෙනවා මගේ එයාපෝට් අවුට්ෆිට් එක. ඕගොල්ලෝ මේකට 10න් කීයක්ද රේට් කරන්නේ? මගේ මේකප් එකත් ලස්සනයි නේද? මේ තියන්නේ ලගේජ් එකයි මගේ හැන්ඩ් බෑග් එකයි. මේ දෙක තමයි දාන් යන්නේ. හැබැයි එක සොක්ස් එකක් හොයාගන්න නැහැ. ඉතින් අපි ඒ සොක්ස් එක හොයාගන්න ඕනේ. හම්බුණා ඇඳයට තිබිලා. I can't believe I'm really doing this, Anna. You know, like if you are a hardworking girl who really needs to be independent, manifest. Talk to God. Like manifest, talk to God. And mind you, God is your higher self. So, මගේ මෙහෙන්දී මේකත් තිබ්බා. ඔක්කොම තියෙනවා. දැන් මං හෙද්දි මේව ඔක්කොම මෙන්න තමයි මගේ අවුට්ෆිට් එක තියෙන්නේ. බෑග් එකයි මේක දාන් යන්න ඕනේ. මම මෙතනින් දැන් තියෙනවා
Oh, excited. ඒක මම කෙනෙක් gift එකකට දුන්නා. ඒක තමයි හොරෙන් ගහනවා. මේකේ ෆ්ලයිට් එක මෝර්නින් තියෙන නිසා මට නිකන් ෆ්‍රෙෂ් කොෆි ස්මෙල් එකකට යනවා. මම එහෙදි ගහන්න මම ගත්ත අර ලා බොම්බයි. Carolina Aurora. Mama petuve obelangama hamadama navatinna matakayata idadenna tiyanava tava durayanna hita atule adaraya sangavagena bainna adarayanna belagata vi obatama atadenna hiru yanava avaratama kalavarata huruvenna sandatta polovani avaratama didulana eliyagvenna tibena thuru beale mata ore rakaganna obelangatama vinna hamadam idadenna ඔන්න ඉතින් මං ආවෙම ජෙලාටෝ කන්න. ආපු දවසේම මං ගත්ත මෙන්න මේ රහා ජෙලාටෝ එක. ඔන්න බලන්නකෝ දැන් මොන වැඩේ. අදට මං යනවා. vlog එක බලපු ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඊළඟ තව වීඩියෝස් වලින් මම එනවා. ඒව බලන්න මාව subscribe කරලා තියාගන්න. තව like කරන්න අමතක කරන්න එපා. ciao